ආ මොනේ මේ මොකෝ දැන් ඔබතුමාද CID පැත්තේ එන්න කිව්වා අපි ආව බල්ල යන්න. මේ ඔක ඡන්දෙ දාන්න. නගයිනේ. ඒකෙන් මොකක් සම්බන්ධවද? දේශීයාති සම්බන්ධයෙන් අහන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඇවිල්ලා අහන දෙයට උත්තර දීලා. දැන් මීට කලිනුත් ආව නේද? ඔව් මේ ඉතින් ගෙදර වගේ තමයි නිතරම එන යන තැනක්. මොකද ආණ්ඩුවට වෙන වැඩක් කරන්න බැරුණාම අපු මෙතෙන්ට එක්කන් එනවා අපි එනවා. ඇවිල්ලා අහන ඒවට උත්තර දීලා අපි යනවා. දැන් මැතිවරණයට තාම මාසයක්වත් නැහැ. මෙහෙම මේ මැතිවරණයට මාසයක් තියෙද්දි දැන් ඔබතුමා CID එකට එනවා. දැන් ඒතොර මේ මැතිවරණයට බාධාවත්ද? මේක මොකක්ද අනේ ඡන්දෙ දුන්නේ නැත්නම් ප්‍රාදේශ සභාවට සල්ලි දෙන්නේ නැහැ කියලා රටේ ජනාධිපතිවරයා කියනකොට ඒක ඊට වඩා තර්ජනයක් නේ. ඡන්දදායකයාට. ඉතින් එතකොට CID එකට අපුව ගෙන්නන එක සාමාන්‍ය දෙයක්. ඒතොර හදිසියවක් ඇතුළට යන්න උනොත් කොහොමද මැතිවරණයට බාධාවක් එනවද? නෑ කිසිම බාධාවක් නෑ. මොකද අපේ පක්ෂයේ ආන්දෝලනයේ පැහැදිලිවම ක්‍රියාත්මක වෙනවා. අපේක්ෂකයෝ පැහැදිලිවම මේ වෙනකොට ගම්බල ඇවිදින පටන් ගන්න තියෙනවා. ඉතින් නාම රාජපක්ෂව රිමාන්ඩ් කරා කියලා ඒ ප්‍රශ්නේ විසඳන්නේ නෑ. ඒකෙන් CID එකට බයක් නැහැ. CID එකට එන වාරයක් ගානේ ජනාධිපතිතුමාට අපුව මතක් වෙනවා. දැන් ඒතොර ඔබතුමා කරා කිස්නඩු ඉවරද? ආ? කිස්නඩු කේස් එක? නෑ නඩු ඉවර නෑ. ඒකට අද දේශීය කේස් එකනේ. අද එහෙම තමයි කිව්වේ. හැබැයි ගියාම අහන්න වෙන්නේ ඒවනේ.